ඊශ්‍රායලය න්‍යෂ්ටිකාවි ගැන කතා කරද්දී ඊරානය ඇමරිකාවටයි ඊශ්‍රායලයටයි අනතුරු අඟවන්නේ ඊට වඩා ගොඩක් වෙනස් හැබැයි මුළු ලෝකෙම ආර්ථිකය එක රැයින් විනාශ කරන්න පුළුවන් ආයුධයක් ගැනයි. ඒ මොකද්ද? අපි අද ඒ ගැන කතා කරමු. ඒ තමයි හෝමුස් සමුද්‍ර සංධිය. ඊරානය සහ ඕමානය අතර තියෙන මේ කුඩා මුහුදු තීරුව වසා දැම්වොත් ලෝකයට මොකද වෙන්නේ? ලෝක බලවතුන් පවා මේ මුහුදු තීරුව ඉස්සරහා දන නමන එක පුදුම සහගතයි නේද? මේක නිකම් මුහුදු පාරක් නෙමෙයි. සෞදි අරාබිය, කුවේට්, ඊරාකය සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍ය කියන ලෝකේ දැවන්තම තෙල් නිෂ්පාදකයන්ගේ තෙල් නැව් ලෝකයට යන්න තියෙන එකම මුහුදු මාර්ගය මේකයි. මේකේ පටුම තැන කිලෝමීටර 33ක් විතරයි. ලෝකේ දෛනික තෙල් අවශ්‍යතාවයෙන් 20කට වඩා දවසකට බැරල් මිලියන 20ක් විතර යන්නේ මේ පාරෙන්. මේක හරියට ලෝක ආර්ථිකයේ බෙල්ල වගේ. ඊරානයට පුළුවන් ඕනෙම වෙලාවක මේ බෙල්ල මිරිකන්න. ඉතින් ඔයා මේ ගැන මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් කරන්න.